Good morning guys. උදේ මම එළියට ආවා. මොකද උදේ මම නිවාඩු දවසේ ඉතින් මම බැලුවා part time job එකක් තියෙනවා. ඉතින් මම එතනට යන්න කියලා බැලුවේ. මට ඉතින් නිවාඩු දවසේ කාමරේට වලකට වෙන්න බැරිය. කීයක් හරි හොයාගන්න හොඳයි. ඉතින් මම අද යන්නේ බස් එකේ. මම ඇවිල්ලා ඉන්නේ දැන් පාරට. මම පෙන්නන්නම් මොකද්ද මොනවද දැනගත්ත මොනවද තියෙන්නේ මොකද්ද කරන්න තියෙන ජොබ් එක පැයකට කීයක් හම්බ කරන්න පුළුවන් ඔයාලට මේ වගේ රටකට ආවොත්. ඉතින් මම අද ඔයාලා එක්ක යන්නේ චොකලට් ෆැක්ටරි එක part time වැඩකට. ඉතින් මේ රටේ part time job ගැන කියනවා නම් හොයාගන්න හරිම අමාරුයි. මම රෙකමන්ඩ් කරන්නේ නැහැ part time job මේ රටවල් වල. මොකද අලුතෙන් යුරෝපියන් යුනියන් එකට එකතු වෙන රටවල් මේවා. ඉතින් එහෙම වෙද්දී part time job හොයාගන්න හරිම අමාරුයි. ඉතින් මේ වගේ රටකට ඇවිල්ලා part time job කරන්න හිතන් ඉන්නවා නම් කවුරු හරි ඉතින් මම නම් ඒක සජෙස්ට් කරන්නේ නැහැ. මොකද අපිට work permits තිබිලත් visa තිබිලත් part time job හොයාගන්න හරිම අමාරුයි. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. මේක ඉන්නේ මම වැඩ කරන තැන. ඉතින් මේ හැම එකම තියෙන චොකලට්. ඉතින් මේවට ලේබල් ගහන්න තමයි තියෙන්නේ අපිට. මෙන්න මේ වගේ ලේබල් ගහන්න තියෙන්නේ. ඉතින් මෙතන චොකලට් තියෙනවා සාමාන්‍යයෙන් ලක්ෂ 10කට වගේ විත් වෙන හැමතැනම චොකලට්. ඉතින් මේක තමයි part time job එක. ඉතින් ගොඩක් කට්ටිය වැඩ කරන්නේ නැහැ මෙතන. ඉතින් හැම වර්ගෙම තියෙන චොකලට් තියෙනවා මෙතන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. guys දැන් තමයි මගේ වැඩ ඉවරුනේ. ඉතින් මම දැන් යන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලට කියන්න ඕනේ සමහර part time job වල ගෙවන ගාන වෙනස්. ඉතින් රෙස්ටුරන්ට් වල ගෙවන්නේ පැය ගානට, සමහරක් ඒවට ගෙවනවා shift වලට. ඉතින් දැන් මම වැඩ කරපු තැන ගෙවන්නේ ඇත්තටම දැන් මම ඒ කරේ ස්ටිකර් ගහපු චොකලට් වලට. ඉතින් ඒකට එයාලා ගෙවන්නේ එක ස්ටිකර් එකකට 0.008 යුරෝ. ඉතින් ලොකු ප්‍රමාණයක් ගහන්න ඕනේ ස්ටිකර්. ඉතින් සාමාන්‍යයෙන් දවසට ස්ටිකර් 5000ක් 6000ක් අතර වගේ ගහන්න ඕනේ. ඉතින් නැත්තම් තේරුමක් නැහැ. ඉතින් ගොඩක් වෙලා යනවා. ඉතින් මොකද පොඩි පොඩි චොකලට් තියෙන්නේ. ඉතින් ලේසි නෑ රට ජීවිතේ. ඉතින් part time job කියන එකත් ලේසි වැඩක් නෙමෙයි. ඉතින් රටේ ඉන්න කෙනෙක් නම් ඔයා හොඳටම දන්නවා ඒ ගැන. part time job කරන කෙනෙක් නම් ඉතින් මට මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්න ඕනේ මේ රටේ part time job වල තත්ත්වය. ඉතින් මේ වගේ වීඩියෝ වලට තවදුරටත් බලා ගන්න ඕන නම් follow කරලා තියාගන්න මගේ channel එක. ඒ වගේම like කරන්න, share කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.